Hello guys, welcome back to my YouTube channel. On අද අපි යනවා නාන්න ලස්සන තැනකට. අපි මේ නාන්න යන තැනට කියන්නේ පාරස්සල්ල කියලා. මං හිතන්නේ මම හරියට කිව්වයි නම පාරස්සල්ල කියලා තමයි මට මතක. කොට්ටාව ඉඳගෙන පැයකමාරක වගේ ගමනක්. ඉතින් අපි ගොඩාක් ආසාවෙන් බලන් හිටිය අවුරුදු ගාණක් මේ වගේ ඇලක ගිහිල්ලා නාන්න. ඔන්න ඉතින් ෆයිනලි අපිට යන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න අපි ඉස්සර හැමෝත් එක්කම එළියට යනවා වගේ අද ෆැමිලි එකේ හැමෝත් එක්කම අපි යනවා නාන්න. මම හැමදේම ඔයගලන්ට පෙන්නන්න try කරන්නම්. මට දැන් ඉවසිල්ලක් නැහැ අපි කොතනද යන්නේ ඒක මොන වගේ තැනකද කියලා බලන්න. අපි බලමු ගිහිල්ලා. ඔන්න ඉතින් අපි දැන් තැනට ආවා. අද නම් ටිකක් ක්‍රවුඩ් මොකද අද ඡන්දේ දවසනේ. ඉතින් ඒ නිසා ටිකක් ක්‍රවුඩ් එකේ ඉන්නවා. ඉතින් අපි දැන් හැමෝම ලෑස්ති වෙලා ඉන්නේ නාන්න යන්න. ටීටී එක දෙකටම බලාගෙන ඉන්න. ඇත්තටම මෙතන නම් මාරම ලස්සන තැනක්. බලන්නකෝ දෙපැත්තෙම නාන්න පුළුවන්. දෙපැත්තෙම කට්ටිය නානවා. හරිම ලස්සන තැනක්. ඒ වගේම වතුරත් හරිම ක්ලියර්. ඉතින් වතුරට බහිනකම් ඉවසිල්ලක් නැහැ. මේ වගේ වතුර ටිකක් පෑගෙනකොට කකුලට දැනෙන සනීපේ කියලා නිම කරන්න බෑ. අවුරුදු ගාණක් දුබායි ඉඳලා මේ වගේ තැනක නාන්න හම්බ වෙනවා කියනවත් ඒක ලොකු දෙයක්. ඉතින් මේ ඉන්නේ අපේ තාත්තා, අර ඉන්නේ අපේ අම්මා. දැන් අපි කට්ටියම නාන්න හදන්නේ. ඔන්න එහෙනම් අපි වතුරට බහින්නයි හදන්නේ. මට මෙතන නම් ගොඩාක් වීඩියෝස් ගන්න උනේ නෑ. මොකද ක්‍රවුඩ් හිටපු නිසා මම අපි ගත්ත ලස්සන පික්චර්ස් ටිකක් මේකට ඇඩ් කරන්නම්. දැන් ඉතින් අපි හැමෝම හොඳට නාගෙන උණු රොටි කන්නයි හදන්නේ. පේනවනේ කට්ටියම හොඳට රොටි වලට වග කියනවා. මේ පැත්තෙන් අපේ අක්කි රොටිත් පුච්චනවා. කට්ටියම සනීපට නාලා උණුවෙන් රොටි කාලා ප්ලේන් ටී එකකුත් බීලා කට්ටිය දැන් යන්න රැස් වෙන්නේ. බලන්නකෝ කවුද මෙතන තේ හදන්න කියලා. දැන් ඉතින් කට්ටියම කාලා බීලා ගෙදර යන තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකො ඉතින් ලංකාවේ කොච්චර ලස්සන තැන් තියෙනවද කියලා. අපි ඉතින් ආපහු මේ වගේ තැනකට ඉක්මනට එන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන ආපහු යනවා. අපි යන දෙකට ඉතින් තියෙන කඩවල් වලත් නවත්තලා තියෙන දේවල් අරගෙන තමයි ගියේ. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා කියලා. ඉක්මනට ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. subscribe button එකත් ඔබාගෙන යන්න. bye bye.